හායි යාළුවනේ good morning. අද ඔයාලට කියන්න හදන්නේ ඇඹරැල්ල වාංජනයක් අමාරුවෙන් හදාගන්නේ කොහොමද කියලා. හැමෝම කියනවා ලේසියෙන් හදන්න පුළුවන් කෑම උයන වැඩේ ලේසියෙන් කරන්න බෑ. උයන එක හරි අමාරුයි. ඇඹරැල්ල නෙමෙයි මොනවා යුවත් හරි අමාරුවෙන් තමයි උයන්න ඕනේ. උයන මාංශ වෙනව සෑහෙන්න ලේසියෙන් හදන්න අමාරුයි. හැමෝම කිව්වට මේ තියෙන ඇඹරැල්ල. මේ ඇඹරැල්ල ගහෙන් කඩලා ඔක්කොම කරලා තමයි මම ගහෙන් කඩලා ගත්තේ කඩෙන් ගෙනාවේ නෑ. ඉතින් මේක තම්බගෙන මේ තියන්නේ මිරිස් 3-5 දාලා මේව කරලා වතුර දාලා තම්බල හින්දල මේ දැන් තියන්නේ. ඊට පස්සේ මේක තැම්බෙනකම් මම කරගත්තා මිරිස් කුඩු 3-5 කුඩු බෙදගත්තා. ඊට පස්සේ සුදු ලූණු මේ ඇවිල්ලා කරාබු නැටි හෙනසාල් ලූණු ටිකක්. ඊට පස්සේ අපි කුරුඳු පොතු ටිකක් ගන්න ඕන. මේවා දාන්නේ රස එන්න සුවඳ එන්න. එතකොට සුවඳයි රසයි දෙකම තියෙන කුරුඳු පොතු ටිකකුත් මෙම දානවා. හරි. ඒ ටිකත් හරි. ඊට පස්සේ දැන් ඔක්කොම හරි. ඊළඟට පොල් කිරිත් ඕනේ. පොල් කිරිත් අරගෙන දැන් මේක අපි මීන් සැරේ භාජනයකට අස් කරගන්නවා. හේතුව ඉරව ගන්න නැතුව මෙහෙම දැන් මේක මේව කරලා භාජනයකට මීන් සැරේ ටික ප්‍රමාණව කෝලෝ ටික හලා ගන්න නැතුව මෙහිම මේකට දාගන්න ඕනේ. දැන් අපිට ටෙම්පරාදුව හදා ගන්න ඕනේ. ටෙම්පරාදුව කියන්නේ දැන් මම ලුණු කපලා තිබ්බේ ලුණු ටිකයි ඒ ටිකයි හොඳට කරගෙන බෙද ගන්න ඕනේ. එතකොට තමයි සුවඳයි රසයි කොම ඉන්නේ. මේක දවස් දෙකක් විතර තියා ගන්න පුළුවන්. හොඳට මේ පොල් කිරි නටවලා ගත්තා නම් මේවා වතුරේම පොඩ්ඩක් වැටෙන්නේ නැතුව තියා ගන්න නැත්නම් පුස් කනවා වගේ වෙනවා. මේ ෆ්‍රිජ් එකේ දාලා උදේට රත් කරා නම් ඒත් හරි. මේ වගේ වලද අයින් කරගන්න. අයින් කරගෙන දැන් ඔන්න අයින් කරා.